ඔන්න අදත් ඔබ එකතු වෙන්නේ චැලෙන්ජ් මෝටර්ස් සමගින් අලුත් දෙයක් දැනගන්න, අලුත් දෙයක් කියා දෙන්න අපට. ඉතින් දිනෙන් දින අලුත් වෙන වාහන මාකට් එකට අලුත් මැෂින් ගේනවා දිනෙන් දින චැලෙන්ජ් මෝටර්ස්. ඉතින් අර අලුත් දේ නොතනන જાතිය ලොව නැසෙනවා කියලා කියමනක් කියනවා. ඒ නිසා චැලෙන්ජ් මෝටර්ස් හැමදාම තාක්ෂණය පිළිබඳව අවදියෙන් ඉන්නවා. ලෝකේ මොනවද වාහන නිෂ්පාදනය කරන සමාගම් කරන්නේ? වාහන නිෂ්පාදනය කරන සමාගම් වලින් නිෂ්පාදනය කරපු වාහන පාරට වැටුණාට පස්සේ යම් කෙනෙක් මිලදී ගත්තට පස්සේ අරගෙන සීන වාහනයක් හැටියට ගෙදර ගෙනිච්චට පස්සේ පාරේ දුවත් සමහරට නතර කරලා තියෙද්දි දුවන්න ඕනේ නැහැ. අපි දැක්ලා තියෙන සමහර අනතුරු නතර කරලා තියෙද්දි වෙන්නේ පාර අයිනේ නතර කරලා තියෙද්දි වෙන කෙනෙක් ඇවිල්ලා ඩැමේජ් කරනවා. එන්නේ මේ වගේ මොන යම් හෝ ඩැමේජ් එකක් වුණොත් ඒ ඩැමේජ් එක වර්ක්ෂොප් එකකට දාලා නිවැරදිව හදලා බය නැතුව ගෙදර ගෙනියන්නේ කොහොමද කියන බය ඇති වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙච්ච අය ඒක දන්නවා. ඉතින් එන්න එහෙම වෙන මොනෑම අනතුරකට බය නැතුව කොච්චර ඩැමේජ් එක පෙරලිලා තැලිලා පොඩි වෙලා කුඩු වෙලාවත් ගොඩේ කොට දාලා තැන තැනක් තමයි ඒක රහසක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවා චැලෙන්ජ් මෝටර්ස් කියලා කියන්නේ. ඉන්නේ චැලෙන්ජ් මෝටර්ස් එකේ ඉඳලා අදත් අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ අපේ ටෙක්නිකල් මැනේජර් හැටියට ඉන්නවා අපේ නීල් අපේ රත්න මහත්තයා. ඒ වගේම අපේ එන්ජිනියර් හැටියට ඉන්නවා අපේ අත්නයක මහත්තයා. සුබ සන්ධ්‍යාවක් ඔයගොල්ලන්ට. ඉතින් අදත් අපි ඔයගොල්ලන්ට අලුත් මැෂින් එකක් අඳුනලා දෙන්න යන්නේ. ඉතින් මේ මොකද්ද මෙතන කරන්නේ කියන එක ඉතින් වාහනයක් ඇක්සිඩන්ට් රිපෙයාර් එක හදාගෙන නේද අර මනමාලි කොහේ කොච්චර හංගලා ඇඳුවත් නේ ගෙනල්ලා පෙන්නන්න වෙනවනේ. අවසාන මොහොත වෙනවා. ඉතින් වේදිකාවට ගෙනාවට පස්සේ සීළු දේ එහෙම නැත්නම් කෝරුවට ගෙනාවට පස්සේ මනමාලිගේ හැඩ සියල්ල පේනවා. ඒ වගේ හැඩ කරලා කොච්චර ගත්තත් අන්තිමේට මොනවා හරි අවුලක් තිබුණොත් ගෙදර ගියාම තේරෙනවා. ඒ වගේ තමයි ඉතින් චැලෙන්ජ් මෝටර්ස් එකේ හදපු වාහනයක් නිවැරදිව නිල් මාත් අපි කියලා දෙනවා ඔයගොල්ලන්ට. අපිට ඕනේ 100% මව සමාගමේ නිෂ්පාදනය කරපු මෙෂර්මන්ට් වලටම ඇක්සිඩන්ට් රිපෙයාර් එකකින් පස්සේ ඔයගොල්ලන්ට අපි ඒ කියපු දේ අපි ඇත්තටම ටීම් එකක් හැටියට පිළිපදිනවා. ඒ පිළිපදිනකොට අපිට තාක්ෂණය වෙනවා. අදත් අපි ගෙනල්ලා දෙනවා අලුත් මැෂින් එකක්. මොකද්ද මේ අලුතෙන් චැලෙන්ජ් මෝටර්ස් එකට අදගෙන ඔබ මැෂින් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න නිල් මාත් ඔබතුමා විසින්. ඉතින් ඔයගොල්ලන්ට තේනවා ඉතාමත්ම නවීන උපකරණයක් වුණාට කවුරුත් දැකලා තියෙන වීල් එලිමන්ට් මැෂින් එකක් වගේ තමයි පෙනුමට තියෙන්නේ. නමුත් මෙහි විශේෂත්ව ගොඩක් තියෙනවා. මේ පළවෙනි විශේෂත්වය තමයි මේ උපකරණය 3D ක්‍රමයට වැඩ කරන ක්‍රියාත්මක උපකරණයක්. මේ තියෙන මේ ටාගට්. මේ ටාගට් වල තියෙන විශේෂත්වය තමයි මේක ස්මාර්ට් ටාගට් ගන්නේ. මේ හතර මේ රෝද හතරේ ඕනම තැනකට ඉස්සරහවම දකුණ මාරු වෙන්න පුළුවන්, ඉස්සරහා පස්ස මාරු වෙන්න පුළුවන්, ඕනම තැනකට සවි කරලා නිවැරදි අගයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේකට කියනවා ස්මාර්ට් ටාගට් සිස්ටම් එක කියලා. මේකත් ලංකාවේ ඉතාමත්ම අඩුයි මේ උපකරණ මේ මට්ටමේව තියෙනවා. ගොඩක් තැන්වල තියෙන මිනිඩා වෙනස් ක්‍රමයක එකක්. මේ නවීනම තාක්ෂණයෙන් ස්මාර්ට් ටාගට් උපකරණ සහිත වීල් එලිමන්ට් යන්ත්‍රයක් තමයි අපි දැන් අද ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒක ඔයාලට බලන්න පුළුවන් දැන් අලුත් වාහනයක් හරි කරලා තියෙනවා, සවි කරලා තියෙනවා. ඉතින් මේ අපි ළඟ ඒ අවශ්‍ය දත්ත ටික තියෙන කම්පියුටර් පද්ධතිය තියෙනවා. ඉතින් අපි කරන්නේ අපිට ලැබෙන අනතුරක්, අපි ළඟට එන අනතුරක් රිපෙයාර් කිරීමට ප්‍රථමයෙන් අපි මේ උපකරණයට සවි කරලා බලනවා මේකේ කොච්චර වැරද්දක් තියෙනවද වීල් එලිමන්ට් සම්බන්ධයෙන් සහ මේ වාහනේ විශේෂත්වය තමයි මේ උපකරණයේ වීල් එලිමන්ට් වලට අමතරව මේ වාහනේ ස්ට්‍රක්චරල් ඩැමේජ් එකක්. ඒ කියන්නේ අතුලාන්තයේ යම් කිසි ඇදවීමක් තියෙනවා නම් ඒ ඇදවීමත් ආසන්න තැනකට ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. සවන්තයි. එතකොට ඒ ටික දැන් අපි සවි කරලා ඉවරයි වාහනේට. දැන් අපි බලමු අපගේ software එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊළඟ 3D වලින් පස්සේ 4D ආවා, model වලින් පස්සේ 5D ආවා කියේ එක වලට ඉලක්ක වැඩි කර තියෙනවා. නමුත් මේ තාක්ෂණයේ ඊට වඩා ඉතාමත්ම දියුණු. ඒ කියන්නේ මේ දක්ෂ ලබා ගැනීමේ වේගය සහ කාර්යක්ෂමතාවය සහ නිරෝධතාවය ඒත් අපිට ඒවා මෙකැනිකල් ඉන්ජිනේර් හැටියට ඔබතුමා කියන්න නිවැරදිව ඇක්සිඩන්ට් රිපෙයාර් එකක් වෙලා හරියට චෙක් කරගන්න. ඒ ඇක්සිඩන්ට් එක මේක නිවැරදි වුණා කියලා අපිට තියෙන්න ඕන තාක්ෂණය මොකද්ද? ඒක අපිට පැහැදිලි කරන්න ඔබතුමා මොන වගේ තාක්ෂණයක්ද අපිට අවශ්‍ය වෙන්නේ? ඒ තාක්ෂණය කොහොමද අපිට තියෙන්නේ කියලා මේ මාත් අපිට පැහැදිලි කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ අනතුරකටපත් වෙලා වාහනයක් ඇත්තටම මේ ඔබතුමා කිව්වා වගේ මනමාලියෝ දැන් අපි ගෙනත් තියෙන මේකෙන් රිපෙයාර් කරලා ඉවරයි. ඉතින් දැන් වාහනේ අපි හෙට ගනුදෙනු කරලා බාහව බාර දෙන්න තියෙන වාහනයක්. මේ වාහනේ අපි දැන් චෙක් කරලා බලනවා නිවැරදි දත්තවලට අනුකූලව මේක දැන් අපි අවශ්‍ය සීමාවලට මේක ඇවිල්ලාද කියලා. ඉතින්ම සුළු වෙලාවකින් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ථානෙට ගියාම අපි වාහනේ චලනය කිරීම ලොකු දේවල් මොකක්වත් නැතුව අපිට
අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ටාගට් එක කවර් කිරීමෙන් චුට්ටක් ඉවත් වුණා නම් අපිට මේ දත්ත ටික ලැබෙනවා. එතනින් ටාගට් එක කවර් කරන්න එපා. එතකොට දැන් ඔන්න මේක ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන මේ කැමරා ඇන්ගල් එක, ඊට මේකේ තියෙන ටෝ ඇන්ගල් එක, මේ සීලින් එක තමයි මේකේ ඇලයින්මන්ට් එක විෂයාකාරව හදලා නැහැ. නමුත් අපි මේකේ ස්ට්‍රක්චරල් ඩැමේජ් එක, ඒ කියන්නේ ඇක්සිඩන්ට් එක රිපෙයාර් කරලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් රජිත් මහත්මයා දැන් අපි මේ කැමරා ඇන්ගල් එකේ එක අපලක මහත්කත් මම හිතන්නේ ඒකට දැනුවත් හොඳටම මේ කැමරා ඇන්ගල් එක නිෂ්පාදකයා අපිට සඳහන් කළ තියෙන මේ වාහනේ ඉන අංක දෙක සහ ධන කලා 34 තියන්න කියලා. එතකොට මෙයාගේ දැනට රින 26ක් මේ පැත්තේ තියෙනවා දකුණු පැත්තේ. එතකොට මේ වාහනේ වම් පැත්තේ ඒ අගයම තියෙනවා ඒක රින 52ක්. අතර මේක නිෂ්පාදකයා දත්ත අතර තියෙනවා මේක විශාල අනතුරකට ලක් වෙච්ච වාහනයක්. ඉතින් අනතුරින් පස්සේ මේ සීමාවට මේක ගෙනාවා කියන්නේ ඒක අපේ ලොකු ජයග්‍රහණයක්. එතකොට අපි තවදුරටත් අපේ උපකරණ දියුණු කරමින් පවතිනවා අර පැත්තේ ඒ ඉතුරු උපකරණ සවිකරන් පස්සේ මේ වෙනසත් අපිට මම හිතනවා අඩු ගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඔබ දකින්නවා විල්ලෙමන්ට් අතර සවි කරලා තියෙනවා මම හිතන්නේ ඒක 1500කට වඩා. ඔය 1500න් 900ක් 1000ක්ම ඉන්නේ එහි තාක්ෂණ ශිල්පීන් මේ වගේ දැනුවත් පුද්ගලයින් නෙමෙයි. ඉතින් එතකොට ඒගොල්ලෝ අපි ටයර් කඩයක් කියමුකෝ දැන් ටයර් කඩයක උලන් ගහන ටයර් මෙකැනික් කෙනෙක්ටත් අපි ඕවර්ෝල් එකක් කරලා ලැබන් කරන්න පුළුවන් කියලා ඔහු තාක්ෂණ වේදිකෙක් විදිහට පෙන්නුවාට ඔහුට මොවුන් කළ දැනුම නැහැ. මොකද මේ වාහනේ අනුතරෙන් ඔහුට ටෝ එක ජස්ට් කර ගැනීම පවුලයි කරන්න පුළුවන් අනිත් දේවල් පිළිබඳව දැනුමක්. ඉතින් අපිට මැෂින් එක අපේ උපකරණයේ යාවත් කාලින වෙච්ච විෂයාකාරව නතර වෙච්ච උපකරණයක් වගේම අපි ළඟ මොන දැනුමක් නැතිව කොහොම වෙච්ච තාක්ෂණ ශිල්පීන් සමග අපි මේක ක්‍රමයේ කරගෙන දැන් වල උදාහරණයක් කියන්න දැන් මේ වාහනේ රිපෙයාරකින් පස්සේ අපේ ඇලයින්මන්ට් එක කියලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ආයෙත් දෙක විතරයි මේ ප්‍රෝග්‍රෑම් එක විතරයි මේක ඊටමත් සුළු වෙලාවකින් අපිට ඇඩ්ජස්ට් කරලා දෙන්න පුළුවන්. ඒකෝට මේකට අපි දැන් මේක ඇඩ්ජස්ට් කරන්න අමාරු නිසා මේ වෙලාවේ අපි මේ ඇඩ්ජස්ට් කරනවා print out එකක් අරගෙන පෙන්නන්න අපිට මේක තියෙන දත්ත ටික සියලු දේවල් පිළිබඳව print out එකක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට print out එකක් ගන්න පුළුවන් මේ වාහනේ පිළිබඳව ඇක්සිඩන්ට් රිපෙයාර් එකේදී ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලු ප්‍රශ්න print out එකේදී අහුවෙනවා. අහුවෙනකන් ඒක ඇත්තටම අපිට ආරක්ෂණ සමාගමට සහ අපගේ අයිතිකරුට සහ අපගේ සංස්ථාවකින් අපි කොපි ක්‍රියා කරනවා. ඒකෝට අපිට ඇලයින්මන්ට් එක තමයි ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. මේක රින 38ක් තියෙනවා මේක රින 20ක් තියෙනවා. දැන් මේක අපි ඊට වඩා කුඩා අගයකට මෙන්න මේ 9ක් වගේ කියන අගයකට ඇඩ්ජස්ට් කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒතර අපේ වාහනේ ඇක්සිඩන්ට් එකකින් වෙච්ච ඩැමේජ් එක නිසා මේ කැමරා එක වෙනස් වෙලා තිබුණා. අපි වෙනස් වෙච්ච එක මේ නිෂ්පාදකයාගේ කියන දත්ත අනුකූල තැනකට ඒ ඇතුළත තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ දෙකෙත් ලොකු සමානතාවයක් තියෙනවා. විශාල ගැටලුවක් මේ වාහනේ නැහැ. මේ ඇඩ්ජස්ට්මන්ට් එක අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. මේකට විනාඩි 5කින් විතර ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහට මේ වෙනකොට මේ ඇක්සිඩන්ට් එකේ ලොකු ප්‍රශ්නයක් නැතුව වාහන දුවන්න පුළුවන්. ඒකට අත්‍යවශ්‍ය මන්ද දැන් මෙකැනිකල් ඉංජිනේරියට ඔබතුමා හිතන්නේ මට තේරෙන විදිහට වාහනයක සස්පෙන්ෂන් පද්ධතිය තමයි වටිනාම දේ එන්ජිමත් සමග එන. ඉතින් ඒ සස්පෙන්ෂන් පද්ධතියේ යම් හේතුවක් මත මේක හරියට වෙලා තිබුණ නැත්නම් අපි කියමු අතනයි මතට මොනවද වෙන්න පුළුවන් හානි මොනවද වෙන්න පුළුවන් ප්‍රශ්න වාහනේට නිවැරදිව රිපෙයාර් එක වෙලා තිබුණ නැත්නම් බොඩි ෆ්‍රේම් එක හයි වෙන තැන් වලින්. ඔව් අපි කලිනුත් ඔය ගැන කතා කරලා තියෙනවා. මේ කොලිෂන් රිපෙයාර්ස් වලදී අනිවාර්යයෙන්ම මේ සස්පෙන්ෂන් පද්ධතිය අපි විශේෂයෙන් බලන ස්ටියරින් එතකොට සස්පෙන්ෂන් හැම දෙයක්ම අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා. හරියට උනේ නැත්නම් වෙන්නේ වාහනේ ස්ටැබිලිටි එක. වාහනේ ස්ටැබිලිටි එක සම්පූර්ණ වෙනස් වෙනවා. වාහනේ හරියට කම්ෆර්ටබල් ඩ්‍රයිව් එකක් නැහැ. ඔක්කො වාහනේ පැත්තකට යනවා. වමට හෝ දකුණට පුලින් තියෙනවා. එතන ටයර් ඇබ්නෝමලි ගෙවෙන්න පටන් ගන්නවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට වාහනයක ඇත්තටම අපිට රිලීස් කරන්න බෑ. මොකද මේ හැම එකක්ම ඇකියුරේට් තිබුණොත් තමයි කෙනෙක් ඩ්‍රයිව් කරනකොට එයාට කම්ෆර්ටබල් ඩ්‍රයිව් එකක් හම් වෙන වාහන ස්ට්‍රේට් ඩ්‍රයිව් කරන්න පුළුවන්. වාහනේ පැත්තකට ඩ්‍රයිව් නේ පුල් වෙන්නේ නැහැ. ඒකම ටයර් ඇබ්නෝමලි ගෙවෙන්න පටන් ගන්න. ඒ වගේ ප්‍රශ්න निराකරණය වෙනවා. හරි කොලිෂන් රිපෙයාර් එකක් එහෙන් කරලා හරි සස්පෙන්ෂන් අයිටම් ටික දැම්මාට පස්සේ මේ report එකෙන් තමයි අපි මේක proof කරගන්න ඔප්පු කරගන්නේ වැඩි හරියටම කරුණාද කියලා accuracy එක බලා ගන්න තියෙන final point එක තමයි මේ wheel alignment system එකෙන් අපි ගන්නෙ. ඒක තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. හරි. ඒත් එක නිල්මන්ත ඒ කියන්නේ අපට පුළුවන් challenge models එකේ දැන් වෙනකොට මේ තියෙන තාක්ෂණය යොමු කරලා කවුරු කොහේ මොනවා කරලා බාගට හැදුවත් වාහනයක් ඇත්තටම අපිට කියන්න පුළුවන් මේ තියෙන අඩුපාඩු. ඉතින් අපි අනුන්ගේ අද හොයන්නේ නැතුව අපිට පුළුවන් බය නැතුව අපි ගාවට එන challenge models එකට එන ඕනම accident repair එකක්
මැෂින් එකට දාලා රිපෝට් එකක් දෙන්න මේ වෙනකොට මේ වගේ ලස්සන රිපෝට් එකක් එනවා. දැන් ඔබතුමාගේ වාහනේ බය නැතුව කොච්චර පෙරිලා තැලිලා පොඩි වෙලා කොණ්ඩාරුම් ගාලා ආවත් හදලා ඉවරුණාට පස්සේ මේ 3D wheel element එකට ඔබ දෙදෙනාම වගකීමෙන් කියනවා මේ මැෂින් එකට දාලා චෙක් කරලා පාර දාලා දුවන්න ගත්තට පස්සේ ටයර් පැත්ත ගෙවෙන්නේ නැහැ, ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, සස්පෙන්ෂන් පද්ධතිය 100%ක් නිවැරදිව තියෙනවා, බොඩි ෆ්‍රේම් එක නිවැරදිව තියෙනවා කියන එක පිළිබඳව අපිට මෙන්න මේ වගේ print out එකකින් දෙන්න පුළුවන් තරමේ තාක්ෂණයක් මේ වෙනකොට ඇක්සිඩන්ට් රිපෙයාර් එකක් පිළිබඳව මේ කියන්නේ පාර දුවන வாகනයක තියෙන wheel element එකක් හදන එක සාමාන්‍ය සිද්ධියක්. නමුත් ඇක්සිඩන්ට් එකකදී measure point ඔක්කොම වෙනස් වුණාට පස්සේ ඒවා නිවැරදි තැනට ගෙනල්ලා නිවැරදිව හදලා wheel element එකක් කරලා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මං හිතන්නේ මට ඉතින් අපිට පුළුවන් වුණේ නම් challenge models එකේ මේ වෙනකොට බය නැතුව සහතිකයක් දෙන්න. මෙන්න අපි ඇක්සිඩන්ට් එක හැදුවා, මෙන්න ඕගොල්ලොන්ට තියෙන රිපෝට් එක බය නැතුව මාත්‍ය පාර දාලා දැන් වාහනේ දුවන්නේ කියලා. ස්තුතියි බඩ. රැඳී සිටින challenge models සමග එකතු වෙන්න අපේ YouTube channel එකට දාන්න like එකක්. ඔගොල්ලෝ ඉතින් ඔගොල්ලන්ට පුළුවන් මේ වගේ දැනුම බෙදා ගන්න අලුත් තාක්ෂණය පිළිබඳව ඇක්සිඩන්ට් රිපෙයාර් පිළිබඳව වාහන වලට ආදරය කරන අය අපිත් එක්ක ඉන්නවා. අපිත් එක්ක ඉන්න අය වාහන වලට ආදරය කරනවා. ඉතින් එකතු වෙලා හිටියොත් අපි සමග ඔගොල්ලොන්ට හැමදාම පුළුවන් මේ වගේ අලුත් දේවල් දැනගන්න. ඉවර නෑ තවමත් අලුත් මැෂින් නෙමෙයින් පවතිනවා. අලුත් දේවල් වෙමින් පවතිනවා. ඉතින් ලෝකෙ වෙනස් වෙන වේගයත් එක්කම අපිත් වෙනස් වෙනවා. චැලෙන්ජර් මොටර්ස් කියලා කියන්නේ හැමදාම වෙනස් වෙන තැනක්, දැනුම අලුතෙන් ලබා ගන්න තැනක්. ලෝකෙ වෙන සියල්ල පිළිබඳව උකුස්සු ඇසින්, ලෝකෙ වෙන සියල්ල පිළිබඳව මතක තියාගන්න උකුස්සු ඇසින් තාක්ෂණය පිළිබඳව බලන් ඉන්නවා, ඉගෙන ගන්නවා, දැනුම ලබා ගන්නවා. චැලෙන්ජර් මොටර්ස් ඒත් එක්ක රැඳී ඉන්න ඔබට අපි කියනවා අපිව එක්ක ඉන්න එකතු වෙලා ඉන්න කෙනෙක් කවදාවත් ඇක්සිඩන්ට් එකක් වුණත් බය නැතුව හදාගෙන පාරේ දුවන්න පුළුවන් තරමේ අපි ගාවට දාලා නෙමෙයි වෙන තැනකට හරි දාලා හරියට හදාගෙන පාරේ දුවන්න පුළුවන් තරමේ දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න challenge models luxury motor repair center එකක් තුනක